කොහොමද ඔයාලට අයිස්ක්‍රීම් එක එක දේවල් එකට එකතු කරලා කාලා තියෙනවානේ. මං අද හිතුවා අයිස්ක්‍රීම් එක චොක්ලට් කේක් එකට එකතු කරලා ඒකේ රස කොහොමද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. එන්න මේ ලස්සන පෙනුමට තියෙන ඒ වගේම දැක්කමත් කන්න ආස හිතෙන අයිස්ක්‍රීම් කේක් එක හදාගන්න විදිය එන්නකෝ කියලා දෙන්න. මම මේකට චොක්ලට් කේක් අරගෙන තියෙන්නේ. ඔයාලට ඉතින් මේ වෙනුවට බටර් කේක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉතින් වැඩිපුරම රස තියෙන්නේ චොක්ලට් කේක් පාවිච්චි කරාම. ඊළඟට මේකට වැනිලා අයිස්ක්‍රීම් ඕන කරනවා. දැන් අපි මේක හදාගෙන යමු. මෙන්න මේ විදිහේ භාජනයක් අරගෙන අපි මුලින්ම කරන්නේ ඒකට අපි ගනිපු වැනිලා අයිස්ක්‍රීම් වලින් ටිකක් යටට ලේයර් එකක් වගේ එකතු කරගන්න එක. අද මම මේ අයිස්ක්‍රීම් කේක් එක හදන්නේ දෙන්නෙකුට විතර ඇති වෙන ප්‍රමාණයට. ඉතින් ඔයාලට ලොකු මහන්සියක් වෙන්න දෙයක් නැහැනේ. අයිස්ක්‍රීමුයි කේකුයි විතරයිනේ ඕනේ කරන්නේ. ඉතින් එහෙම අරගෙන ඔයාලට ඇති වෙන ප්‍රමාණයට හදාගන්න. මේ විදිහට අයිස්ක්‍රීම් ලේයර් එකක් එකතු කරලා ඉවර වෙලා ඒකට උඩින් මම අර කපා ගනිපු චොක්ලට් කේක් කෑල්ලක් තියාගන්නවා. මෙන්න මේ ප්‍රමාණයට තියලා ඉවර වෙලා ආයෙම මම කරන්නේ ඒකට උඩින් අයිස්ක්‍රීම් ලේයර් එකක් එකතු කරගන්න එක. මේ අයිස්ක්‍රීම් කේක් එක වැඩියෙන්ම රස වෙන්නේ වැනිලා අයිස්ක්‍රීම් එක චොක්ලට් කේක් එකතු වුණාම. ඉතින් එහෙමයි කියලා නැහැ. ඔයාලා ආස ඕනෙම කේක් වර්ගයක් ඕනෙම අයිස්ක්‍රීම් වර්ගයක් පාවිච්චි කරලා මේක හදාගන්න පුළුවන්. මේ විදිහට උඩිනුත් අයිස්ක්‍රීම් ලේයර් එකක් එකතු කරලා ඒක හොඳට තුනී කරගන්න. මම මෙන්න මේ පෙන්නන විදිහට. මේක ඇත්තටම අයිස්ක්‍රීම් එක පොඩ්ඩක් දිය වෙලා වගේ තියෙනකොට කරගන්න හරිම ලේසි. මේ විදිහට අයිස්ක්‍රීම් ලේයර් එකත් එකතු කරලා ඉවර වෙලා අපිට මේක මේ විදිහටම රස බලන්න පුළුවන්. එහෙම නැත්නම් පැය 2-3ක් විතර ශීතකරණයේ දාලා ගන්නත් පුළුවන්. නැත්නම් මම මෙන්න මේ දැන් කරන විදිහටත් මේක හදලා කන්න පුළුවන්. ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ. මෙන්න මේ විදිහට ඩබල් බොයිල් ක්‍රමයට දිය කරලා ගනිපු චොක්ලට් ටිකක් මේ අයිස්ක්‍රීම් එක උඩට එකතු කරගන්න විතරයි තියෙන්නේ. මේක කරන්න ඕනි දෙයක් නෙමෙයි. අයිස්ක්‍රීම් කේක් එක හදද්දි අයිස්ක්‍රීමුයි කේකුයි විතරයි අපි මේකට එකතු කරන්නේ. මම ඉතින් මේ වැඩි වැඩක් කරලා මේකේ රස තව ටිකක් වැඩි කරගන්න හදන්නේ. මෙහෙම චොක්ලට් ටික එකතු කරලා ඒකත් හොඳට මෙහෙම තුනී කරගෙන අපි මේක ශීතකරණයේ දානවා. ශීතකරණයේ උඩ කොටසේ පැය 2-3ක් විතර තියලා මේක අරගෙන රස බලන්න තමයි තියෙන්නේ. මේ මං ඔයාලට පෙන්නන්නේ ශීතකරණයේ දාන්න කලින් පෙනුම. දැන් මං ඊළඟට ඔයාලට පෙන්නන්නම්කෝ මේක ශීතකරණයේ දාලා පැය 2-3කට පස්සේ කොහමද තියෙන්නේ කියලා. ශීතකරණයේ උඩ කොටසේ පැය 2-3ක් දාලා තිබුණාට පස්සේ ගනිපු අයිස්ක්‍රීම් කේක් එක තමයි මේ තියෙන්නේ. මං එකෙන් පොඩි කෑල්ලක් කපලා මේ විදිහට ප්ලේට් එකකට දාලා ගත්තේ. ඔයාලට ඇතුලේ පෙනුම කොහොමද කියලා පෙන්නන්න. බලන්නකෝ ඉතින් මේ වගේ දේවල් ලොකු ගණන් දීලා කඩේකින් අරගෙන කනවට වැඩිය ගෙදරින්ම හදාගන්න පුළුවන්නේ. එහෙනම් ඉතින් ඔයාලත් හදලා රස බලන්නකෝ. මම ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.